ඔළුවත් වැදුනා. මාසි දනයා. ඉරුමල්ලි පන්සල් ආවද? මොනේ අපේ. ඉංගමත් තියනවා. ඒකට ආවා. එහෙනම් අපි යංගෝ නේද? යංගෝ. නෑ බා. මන්ද දානශාලාව පැත්තට හොඳ කැම ටිකක් ඇති ඈ. යමුකෝ යමු. රාහට දීපා කැම ටික නම් කැම ටික. පුරි දැන් යමන් උඩට අර චෛත්‍ය නම් වන්දෙන් දෙනවා. යන්නත් බෑ. අලින්න පුළුවන් වේද දන්නේ නැහැ. කොහොමද බලන්න. කියනවා බා ඔකට නගින එක හරියද? ඒකනේ බා. යමංග ආයෙ නම් උඩට යන්න බෑ බා. තව නම් චුට්ටයි තියෙන්නේ ඔය ටික යම. මේකට වඳින්න නම් බෑ බං. කාල වැඩිනේ වඳිමු. යමං අනිත් ඒවට වඳින්නේ. වටහාදක් ගියා බං. ආයෙත් බඩගිනි ඉවන්නේ බා. ආයෙත් ඡන්ද දානවා. ආයෙත් යමන් දානශාලාව පැත්තට. දෙන්නේ මේ වහින්නේ අනිත් පැත්තේ. කමන්නේ ඔය පැත්තෙන් බං. මගේ හිතට හරි නෑ බා. ආහා එහෙනම් යන්න බෑ කලන්ත වගේ බං. යමුවා යමන් කොහොමද? තථාගත ආනනේ තථාගත තුමන මාර ලස්සන යමංගෝ රැතුල එකක් බලන්න. පිරු යමං වරේ. තථාගත ආනනේ තථාගත ආනනේ දුක් දෙනුනා දුකට හේතුව තේරුණා දුක් දෙනුනා තථාගත යන ගලේ දානශාලා පැත්තේ මෙතන දවල් කෑම ෂේප්නේ. යම හිරෝ. දැන් නම් යමන්නේ බං කලන්ද දාන්නත් වගේ දානශාලාව පැත්තේ ඉක්මනට යමු. ඕවත් කරකිනවා බං. කලන්තේද දන්නේ ඇත්තටම ගිහිල්ලා බලන්න ඕනේ. අපි දෙන්න එකටමනේ කෑවේ බා. අතරුට කරන්තේද දන්නේ බලමු තෝට කල්ලුවක් දාලා. අන්ති දැම්මනේ නේද මං යනවා ගෙදර. දැන් නාරයක් දෙන්න ළඟයි. දැන් නම් යන්න ඕනේ ගෙදර. මොකද මෙතන කරන්නේ? මම මොකද මෙතන වැටිලා හිටියේ? යනවා බලන්න ගෙදර. ඩවුන් කරන්න එපා. මේක පොදු ස්ථානයක්නේ. අපි මේව රැකගන්න ඕනේ. ඒක අපේ යුතුයකමක් හින්දා මේක බලලා ඉවරලා ඔයාලත් හැදෙන්න මේ වගේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. බායි. වීඩියෝ එක හැමෝම අපි ගිහින් එන්නම්. තථාගත ආනනේ තථාගත ආනනේ දුක් දෙනුනා දුකට